හැලෝ චොක්ලට් බිස්කට් පුරින එකක් ඉක්මනටම හදාගන්න විදිය බලමුද? ඉතින් මේක හදාන්න නම් ලොකු වෙලාවක් ගියේ නෑ. හරි පොඩි වෙලාවක් තමයි ගියේ. මුලින්ම කිරි ජොග්ගුවක් හදාගත්තා. පිටි කිරි හැඳි 4ක් විතර දාලා ඊට පස්සේ භාජනයක් ලිපෙන් තියලා ඒ කිරි ටික දාලා මේ විදියට ටිකක් උණු වෙද්දි සීනි හැඳි 5ක් චොක්ලට් පවුඩර් හැඳි 4ක් ඊට පස්සේ පාන් පෙටි හැඳි 2ක් වගේ දාලා මෙන්න මේ විදියට හොඳට කලවම් කරගත්තා. අර කැට ටික පොඩි වෙනකන්. ඊට පස්සේ ඇස්ට්‍රා මේ සැහැඳි 2ක් දාගත්තා. ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදියට හොඳට කලවම් කරලා ටිකක් මේ චොක්ලට් මිශ්‍රණය ඝන වෙනකන් ඉඳලා ඒක ලිපෙන් අයින් කරගත්තා. ඊට පස්සේ ආයෙත් කිරි එකක් හදාගෙන මාර්ගෝල්ඩ් මාර් බිස්කට් ඒ කිරි එකේ ඩිප් කරලා ඒක පොංගවලා මෙන්න මේ විදියට ලේ එකක් දාගෙන අර හදාගත්ත චොක්ලට් මිශ්‍රණයෙන් ලේ එකක් දාගෙන මෙන්න මේ විදියට ලේයර්ස් එකක් දෙකක් නෙමෙයි 3ක් 4ක් 5ක් ඕන තරම් ප්‍රමාණයක් භාජනයේ ඉඳ තියෙනවා නම් අර චොක්ලට් ටික ඉවර වෙනකන් දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට උඩට කජු ටිකක් හරි මොනවා හරි කපලා දාගන්න. අපේ ගෙදර නම් මේ බ්ලැක් මැජික් කියලා චොක්ලට් එකක් තිබ්බ. ඒක දැම්මම හරිම රසයි. ඉතින් මේක ඇත්තටම මාරම රසයි. ඒක මේ කැල්ලයි ඉතුරුනේ. ඒක මම අන්තිමට කෑවා.